විමර්ශකයින් පෙත්සම්කරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය සහ පරිගණකයේ රහස්පද විමසනවා. එය ලබා දීමද පෙත්සම්කරු මගහරිනවා. ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයටත් ගව්පේ හරහා ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. Take the first step towards your Australian future with Jiva Education. සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත සිටින්නේ විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීම හේතුවෙන් බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ සලේ අසත්‍ය තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු ලබා ගැනීමට ඇති මාර්ග අවහිර කරමින් විමර්ශනයට බාධා කරමින් සිටින බවයි. තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බව පවසමින් සුරේෂ් සලේ ගොනු කළ රීඩ් පෙත්සමට අදාළව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 12ක් අද සලකා බැලූ අවස්ථාවේ ඇය මේ බව පැවසුවා. උපුටා ගැනීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්. ස්වාමීනි, පෙත්සම්කරු 2019 වසරේ ජනවාරි මාස 3 වැනිදා තමන් ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවට පිටව ගොස් නැවත පැමිණියේ එම වසරේ දෙසැම්බර් මාස බවට පවසා තිබෙනවා. මෙම නඩුකරය සමග පෙත්සම්කරුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය මෙන්ම රාජකාරී විදේශ ගමන් බලපත්‍රවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ සිදු කළ ප්‍රශ්න කිරීමවලදී තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරී අවසන් වී පැමිණීමෙන් පසුව සිය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යාංශයට බාර දුන් බවට පවසා තිබෙනවා. නමුත් ඔහු එම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද සත්‍ය පිටපතක් ඉදිරිපත් කරලා තිබෙනවා. එම විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යාංශයට බාර දුන්න නම් එහි සහතික කරන ලද සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් පවතිනවා. නමුත් ඔහුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ තෝරාගත් පිටු කිහිපයක් විතරයි. රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ පිටු 4ක් පමණයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. විමර්ශකයින් පෙත්සම්කරුගෙන් ඉතාමත්ම සරල ප්‍රශ්නයක් අහන්නේ. පෙත්සම්කරු ඒ ප්‍රශ්නයටවත් අවංක බවින් පිළිතුරු දීලා නැහැ. විමර්ශකයින් පෙත්සම්කරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය සහ පරිගණකයේ රහස්පද විමසනවා. එය ලබා දීමද පෙත්සම්කරු මගහරිනවා. පසුව විමර්ශකයින්ට සිදුවනවා පෙත්සම්කරුගේ පරිගණකය සහ ජංගම දුරකථනයේ මුරපද ලබා ගැනීමට අධිකරණ නියෝග ලබා ගන්න. පෙත්සම්කරු ඒ ආකාරයක හැසිරීමක් දක්වන්නේ මෙම විමර්ශනයේදී. ඔහුට සහය දක්වමින් තමා මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙන්නේ. පෙත්සම්කරු අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනුයේ සිදු කළ විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීම හේතුවෙන්. බෙංගමුවේ නාලක හිමි, අහුංගල්ලේ සිරි ගුණානන්ද හිමි, යාපනයේ සුගතවංශ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ජාතික දේශප්‍රේමී ව්‍යාපාරය මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් සලකා බැලුනේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මණ්ඩල ඉදිරියේ. මෙම අතරමැදි පෙත්සම්වල නීතිමය පදනමක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අවධාරණය කළා. එම නිසා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. උපුටා ගැනීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්. ස්වාමිනි, පෙත්සම්කරු සිය පෙත්සමෙන් පවසා තිබෙන කරුණු සියල්ල ඒ ආකාරයෙන්ම අතරමැදි පෙත්සම්කරුවන්ද සිය පෙත්සම් වලින් පවසනවා. පෙත්සම්කරු පෙත්සමෙන් අවධාරණය කර තිබෙන කරුණු නැවත අවධාරණය කරන්න අතරමැදි පෙත්සම්කරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. අතරමැදි පෙත්සම්කරුවන් පෙත්සමට මැදිහත් වෙන්නේ මහජන සුබසිද්ධිය යන පදනමෙන්. මේ නඩුකරේ එවැනි පදනමක් නැහැ. විමර්ශනයේ හේතුවෙන් පෙත්සම්කරුගේ පුද්ගලික නිදහස අහිමිවීම ඇතුළු කාරණා වෙනුවෙන් මේ නඩුකරේ තිබෙන්නේ දැන්. විමර්ශනයකට අදාළව යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී නීතියට පටහැනි යමක් වී ඇතනම් එය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ යුතුයි. අභියාචනාධිකරණය හමුවේ රීට් නියෝග අයදීමට නීතිමය හැකියාවක් නැහැ. අතරමැදි පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය සැප්තැම්බර් 7 වෙනිදා ලබා දීමට නියමිතයි.